සුබ දවසක් ඔයාලා හැමෝටම. පාලිතගේ අතටම වුණා අයියා සාවින්දේ එක්ක ආදරය කරනවා. ඉතින් මේකෙන් ගොඩක්ම කේන්ති ගිය පාලිත සාවින්දට හොඳටම බනිනවා. ඉතින් සාවින්දේ ගෙදර ගිහිල්ලත් මේක කල්පනා කර කර ගොඩක් අඬනවා. මේ වගේ මිනිස්සෙක් මං කසාද බඳිනවද නැද්ද කියන එක ගැන මං ගොඩක් හිතන්න වෙනවා. මගේ අනාගතේ මගේ දුවට හොඳක් වෙයිද මේ මිනිස්සයාගෙන් කියන එක ගැන මං ගොඩක් හිතන්න ඕන කියලා හිත හිත ගොඩක් අඬනවා. අයිෂු අම්මගෙන් කොච්චර මේ ගැන ඇහුවත් එයා කිසිම දෙයක් දුවට කිව්වේ නැහැ. අයිෂුටත් හිතාගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ ඇයි අම්මා මේ අඬන්නේ කියලා. ඉතින් මෙන්න මේ අතරේදී තමයි රන්හොටිගේ ප්ලෑන් එකට අනුව රන්දාරා ගෑන් ළමයි ටිකත් අරගෙන සහෙන්ගේ ගෙදරට යන්නේ. මේ වෙලාවේදී නම් සහෙන් යාගේ අම්මා තාත්තා නංගි කවුරුවත් ගෙදර හිටියේ නැහැ. ගෙදර වැඩ කරන සුරාන්ත විතරයි මේ වෙලාවේ හිටියේ. ඉතින් සුරාන්ත කොහොමද දන්නවනේ රන්හොටිගේ ප්ලෑන්ස්. මොකද රන්හොටි මේ හැම දෙයක්ම සුරාන්තට කෝල් කරලා කියලා තිබුණේ. ඉතින් එයා මේ ගෑන් ළමයින්ගෙන් වැඩ ටිකක් ගන්නවා ගෙදර කට්ටිය එනකන්. ඉතින් අරවින්ද ඇතුළු ගෙදර අය හැමෝම ආවම සුරාන්ත කියනවා මේ ඉන්නේ අපේ සහෙන් බේබිගේ යාළු වෙලා හිටපු ගෑන් ළමයි ටික කියලා. ඉතින් එයාලත් එක්ක අරවින්ද වෙන වෙනම කතා කරනවා. ඊට පස්සේ එයාලව යවලා අරවින්ද සහෙන්ට හොඳටම බනිනවා. තවත් මේ වගේ වැඩ කරලා අපේ පවුලේ නම්බුව විනාශ කරන්න එපා. ඒ වගේම බාප්පා මේව දැනගත්තොතින් ඔයාට හොඳින් නම් ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ හැම දෙයකටම සූදානම් වෙලා ඉන්න කියලා තරහෙන් ගෙට යනවා. ඔන්න ඊට පහුවෙදාම සිල්වා මහත්තයා පාලිතට කෝල් කරලා කියනවා අපි පුතා එක්ක මගුල් කතා කරගන්න ඕනේ ගෙදරට එනවා කට්ටියම ලෑස්ති නේද කියලා. හැම දෙයකටම වඩා පවුලේ නම්බුව ලොකු පාලිත මේ වෙලාවේ අයියයි සවින්දයයි එක්ක තියෙන ප්‍රශ්නේ පොඩි වෙලාවකට අමතක කරනවා. ඊට පස්සේ අයියත් එක්ක කතා කරලා මේ වැඩේට ලෑස්ති වෙනවා. ඉතින් අකමැත්තෙන් උනත් සහේලිට ජානුත්තරට හෙප්පුව අල්ලලා වඳින්න සිද්ධ වෙනවා. සහේලි හිතාගෙන ඉන්නේ හෙමින් සැරේ ජානුත්තරට හැමදේම කියන්න. එයාගේ නවිත අයියාගේ ආදරය ගැන. එයා තේරුම් ගනීවි කියලා සහේලි හිතාගෙන ඉන්නවා. ඉතින් මේ දේවල් මේ වෙන අතරේ රන්හොටි ප්ලෑන් කරනවා මේ දේවල් සේරම නවිට කියලා මෙතන තවත් ගිනි අවුලවන්න. ඉතින් එදා උදේම ඉන්ටර්විව් එකකට අම්මත් එක්ක පරමාදු මහත්තයා ළඟට ගිහිල්ලා තමයි මේ වෙලාවේ නවිත් ඉන්නේ. ඉතින් රන්හොටිගේ කෝල් එකෙන් එකපාරටම නවිත් කලබල වෙලා නැගිටිනවා. ඉතින් අම්මත් අහනවා "ඇයි පුතේ මොකද වුනේ? ඇයි පුතේ ඔයා මේ කලබල වෙලා හැසිරෙන්නේ" කියලා. එතකොට තමයි නවිත් කියන්නේ අන්න අරහේ සහේලිව බලන්න මනමාලියෙක් ඇවිල්ලා යාව ඉක්මනට කසාද බන්දලා දේවි මම මෙහි ජොබ් හොය ඉඳලා හරියන්නේ නැහැ. මම මෙතනින් යනවා. අම්මන්ට ඕන්නම් ඉන්න කියලා එයා කලබල වෙලා ටයි එකත් ගාලවගෙන කලබලෙන් දුවනවා සහේලිලා ගෙදරට. මේ වෙලාව වෙද්දිත් ජානුත්තර සහ යාගේ පවුලේ අය සහේලිලා ගෙදර තමයි ඉන්නේ. ඉතින් කලබලෙන් ගෙදරට කඩාගෙන වදින මේ නවිත් සහේලිගේ අතින් අල්ලගෙන අපි යමු මෙතනින් කියලා එයාව අරගෙන ගෙදරින් එළියට බහිනවා. මේකෙන් කලබල වෙන බාප්පා මොකද්ද උඹ කිව්වේ? ආපු තැනකටම යන්නේක ඇයි ඇත්තේ? උඹට දෙන්න මෙහි ගෑනු නැහැ. මේ ළමයාගේ කසාදෙත් කඩන්න දැයි උඹ හදන්නේ කියලා තරහෙන් කෑ ගහනවා. මේකෙන් කලබල වෙන සිල්වා මහත්තයා සහ එයාගේ පවුලේ අය මොකද්ද මේ මෙතන වෙන්නේ කියලා අරවින්ද එයාගේ අම්මා හැමෝගෙම අහනවා. ඊට පස්සේ තමයි එයාලට විස්තරය සහේලි කියන්නේ මේ ඉන්නේ මම යාළු වෙලා ඉන්න කෙනා මේගොල්ලෝ තමයි මාව බලෙන් ජානුතරට කසාද බන්ධන හදන්නේ. ඒ හැමදේම කියනවා. මේකෙන් කේන්ති යන ජානුත්තර පාලිත අංකල්ගෙන් අහන්නේ මොකද්ද අංකල් මෙතන වෙන්නේ? මට කිසි දෙයක් පැහැදිලි නෑ කියලා. ඒ පාර සිල්වා මහත්තයා එයාගේ පුතා ජානුත්තරගේ අතින් අල්ලගෙන අපිට කිසිම දෙයක් දැනගන්න ඕනේ නෑ. දැන් හැමදේම S2කින්ම දැක්කනේ අපි මෙතනින් යමු කියලා ඒගොල්ලෝ වාහනේට නැගලා යනවා. ආයෙත් සැරයක් මේ නවීත් නිසා පවුලේ නම්බුව සවුත් වුණා කියලා පාලිතට ගොඩක් කේන්ති යනවා. ඉතින් එයා හිතා ගන්නවා කොහොම හරි සහේලිව මේ ජානුත්තරට කසාද බන්දලා දෙනවමයි නවීත්ව මරලා හරි කියලා. ඉතින් එයා මේ සැරේ නම් අයියාගෙන් පර්මිෂන් ගන්න නැහැ. මොකද එයා අයියත් එක්කත් දැන් තරහයිනේ. ඉතින් මේ විදිහට අරවින්දගේ පවුල විනාශ වෙන හැටි බලාගෙන ඉන්න රන්හොටි නම් ඉන්නේ හරිම සතුටින්. හැබැයි අනුන්ට කරන දේවල් කවදා හරි තමන්ගේ පිටින් යනවා කියලා කතාවක් තියෙනවනේ. රන්හොටි දවසක් ෂෙනාය එක්ක කඩේට යනවා බඩු ටිකක් ගන්න. ඔන්න ඔය අතරේදී තමයි ෂෙනාය දකින්නේ සහින්ගේ බයික් එක ඈත නතර කරලා තියෙනවා. ඉතින් එයා පාර හරහා පනිනවා සහින්ට කතා කරන්න හිතාගෙන. මේ කිසිවක් නොදන්න සහෙන් එයාගේ ගමන යන්න යනවා. ඉතින් ෂෙනාය සහෙන් පොඩ්ඩක් ඉන්නකෝ එයාට මාව ඇහෙන්නේ නැද්ද කියලා එකපාරටම පාර හරහා පනිනවා. මෙන්න මේ වෙලාවේ තමයි ෂෙනායව කාර් එකට හැප්පෙන්නේ. වාහනයක් හැප්පෙන සද්දෙට කඩේ ඇතුළේ ඉඳන් දුවගෙන ආව රන්හොටි
අනේ මගේ දුවේ ඔයා මොකද්ද මේ කරගත්තේ කියලා කෑ ගහගෙන ඉතින්ට දුවගෙන යනවා. ඒ වෙද්දිත් ෂෙනායට සිහිය නෑ. ඉතින් රන්හොටි ඉක්මනටම ෂෙනායව අරගෙන හොස්පිටල් එකකට යනවා. ඉතින් මේ ඇක්සිඩන්ට් එකෙන් ෂෙනායගේ ජීවිතේට කිසිම අනතුරක් වෙන්නේ නෑ. ඒ වගේම මෙච්චර කල් මතකය අමතක වෙලා දුක් විඳපු මේ ෂෙනායට එයාගේ පරණ මතකය හැමදේම මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ලැබෙනවා. ඉතින් එයා සිහිය ආව ගමම අනේ තාත්තේ ඔයා කවද්ද ලංකාවට ආවේ කියලා තමයි තාත්තට කතා කරන්නේ. ඉතින් රන්හොටිට හරිම සතුටුයි. මොකද දැන් එයාට ආයෙත් එයාගේ දුවත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කතාව මේ වීක් එකේ ඉස්සරහට ගලාගෙන යන්නේ. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්නකෝ. ගිහින් එන්නම්.